ආයිබෝවන් මම ජෝතිර්වේදී කේ සරච්චන්ද්‍ර අද ක්‍රිස්වර්ෂ 2026 ජනවාරි 1 බ්‍රහස්පතින්දා. අද අලුත් අවුරුද්දක පළවෙනි දවස. ඔබ සැමටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ටැලන්ට් ටීවී වෙනුවෙන් මම ප්‍රාර්ථනා කරනවා. ටැලන්ට් ටීවී හරහා ගෙනෙන දවසේ වැඩසටහන. එනම් අද දවස ඔබට වැඩසටහනයි මම ඉදිරිපත් කරන්නේ. දවසේ පළවෙනි අවුරුද්දේ පළවෙනි වැඩසටහනයි මේ. මේ තුලින් ඔබට අද දවස කොහොමද ඔබගේ ලග්නයට කොහොමද කියලා දැනගන්න පුළුවන්. හොඳයි පළමුවෙන්ම යමු පළවෙනි ලග්නේ මේෂ ලග්නයට. මේෂ ලග්නය. මේෂ ලග්නයේ ලග්නාධිපති කුජ ග්‍රහයා 9 වැන්නේද දිනාධිපති ගුරු 3 වැන්නේද ගමන් කරමින් එකිනෙකා දකින අද දවස ඔබට ඉතාමත් සුබදායක දවසක්. තමන්ගේ හැකියාවන් තුලින් ප්‍රයෝජන ගැනීමට හැකි දවසක්. ධෛර්යයේ උත්සාහයේ තරමට ප්‍රතිඵල ලැබෙන දවසක්. ගෙදර දොරේ වැඩ කටයුතු වලට තරමක බාධක පැවතියත් අධ්‍යාපනික අංශවල නියැලී සිටින දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වල වර්ධනයක් දියුණුවක් දකින්න පුළුවන්. එසේම රැකියාව වලටත් තරමක් හොඳයි. රැකියා ස්ථාන ඉතා බලවත් වෙනවා. විශේෂයෙන් විදේශ රැකියා කරන අයගේ රැකියාව වල තත්ත්වය වඩාත් වැඩි වෙනවා. එසේම ව්‍යාපාරික අංශවලටත් ඉතාම සුබයි. අලුත් ආදායම් මාර්ග උපදවා ගැනීමට හැකියාව ලැබෙනවා. කිසියම් ආකාරයක විනෝද ගමන් යන අයට වන්දනා ගමන් යන අයට විනෝද ගමන් යන අයට අද දිනේ සුබදායක තත්ත්වයක් පවතිනවා. තමන්ගේ බලය නිසි පරිදි තුලනය කරගත්තොත් අද දිනේ ඔබට අන් අයගෙන් ඊතරම්ම ලොකු බාධකයක් එල්ල වෙන්නේ නැහැ. හවුලේ කරන වැඩ කටයුතු වලට යම් බාධක පවතින නිසා හවුල් වැඩ අවුල් කරගන්න නැතුව කටයුතු කළොත් හොඳයි. ජය අංකය 6 ජය වර්ණය කහ පැහැයි. වෘෂභ ලග්නය. ලග්නාධිපති සිකුරු ග්‍රහයා 8 වැන්නේද දිනාධිපති ගුරු 2 වැන්නේද ගමන් කරමින් එකිනෙකා දැකීම යහපත්සේ පෙනුනද ඊතරම්ම සුබදායක වන්නේ නැහැ. මේ ග්‍රහයන් දෙදෙනාගේ තියෙන විරසකේ නිසා අද ඔබට අවුල් වියවුල් ඇති වෙන්න පුළුවන්. ඔබ සමග ළඟින් ඉන්න අය පවා ඔබ සමග ප්‍රශ්න ඇති කරගන්න පුළුවන්. ඒක නිසා විශේෂයෙන්ම සැලකිලිමත්ව කටයුතු කිරීම හොඳයි. විශේෂයෙන් වෙනත් කෙනෙක් එක්ක හවුලේ වැඩක් කරනවා. ඒ කියන්නේ විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. අවුල බවට පත් වෙන්නේ බොහෝ දුරට ඉඩකඩ තියෙනවා. ගමන් කරන විටද ගමන් බිම යන විටද ඔබ තරමක් සැලකිලිමත් විය යුතුයි. වාහනයකින් ගමන් කරනවා විශේෂයි. රැකියාවල යම් ආකාරයක දියුණුවක් ඇති වුවත් ව්‍යාපාර කරන අයගේ ව්‍යාපාර කටයුතු වල ලොකු ප්‍රගතියක් දකින්නට බෑ. කෙසේ වෙතත් සම්ප්‍රදායික ව්‍යාපාර එනම් දීවර කර්මාන්තයේ කෘෂි කර්මාන්තයේ වැවිලි කර්මාන්තයේ වැනි කර්මාන්තවල නියැලෙන්නන්ට ඒ වගේ යම් ප්‍රතිලාභات කරගැනීමේ ඉඩකඩ තියෙනවා. එසේම ගෙදර දොරේ වැඩ කටයුතු වලට ඊතරම් උනන්දුවක් අද දිනේ දක්වන්නට ඉඩකඩ අඩුයි. නමුත් තමන්ගේ පවුල සහ ධනය පිළිබඳ වැඩි සැලකිල්ලක් යොමු කරන්නත් ඉඩකඩ තියෙනවා. ජය අංකය 7 ජය වර්ණය නිල් පැහැය. මිථුන ලග්නය. ලග්නාධිපති බුධ ග්‍රහයා 7 වැන්නේද දිනාධිපති ගුරු ලග්නයේද ගමන් කරන අද ඔබට තරමක් බාධක පවතිනවා. මොකද මේ ග්‍රහයින් දෙදෙනා එකිනෙකා දැක්කට මේ දෙන්නගේ තියෙන සතුරුකම නිසා ඔබටත් යම් ගැටලු වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. විශේෂයෙන් සමාජීය ගැටලු වලට වඩාත් වැඩි අවධානයක් තියෙනවා. විරුද්ධ ලිංගිකයන් නිසා ඔබට යම් ගැටලුවක් ඇතිවීමේ ඉඩකඩකුත් පවතින නිසා සමාජ කටයුතු වැනි දේවල් වලින් පමණක් නොව එවැනි ස්ත්‍රී පුරුෂ සමනතා පවත්වන අයටත් අද දිනේ යම් ගැටලු වලට මුහුණ දෙන්න සිදු වෙනවා. රැකියාවල තත්ත්වය නම් තරමක් හොඳයි. ආදායම් මාර්ග වලට එච්චර හොඳ නැති වුණත් රැකියාව වලින් යම් දියුණුවක් ලබන්න පුළුවන්. විශේෂයෙන්ම රාජ්‍යාංශයේ රැකියාවල නිරත වූවන්ගේ රැකියා තත්ත්වයේ යම් ප්‍රවර්ධනයක් අද දිනේ ඇති කරන්න පුළුවන්. විවාහ කටයුතු ස්ථිර කර ගැනීම වැනි දේවල් වලට ඒ සඳහා නියමිත ගමන් බිම යන්න ඕ ඒ සඳහා අවශ්‍ය මූලික කටයුතු සම්පාදනය කිරීමට අද ඉතාමත් සුබදායක දවසක්. අන් අයගේ ආකර්ෂණය දිනා ගන්න කටයුතු කරන වලිනුත් ඔබට යම් ආකාරයක ප්‍රයෝජනයක් ලබන්න පුළුවන් දවසක්. බාධක පවතින දවසක් බවත් කිය යුතුයි. ජය අංකය 3 ජය වර්ණය කොළ පැහැය. කටක ලග්නය. කටක ලග්නයේ ලග්නාධිපති සඳු ග්‍රහයා 11 වැන්නේ සිටීම ලග්නයේ දැකීම යහපත් වන අතර දිනාධිපති ගුරු ග්‍රහයා වක්‍රව 12 වැන්නේ ගමන් කිරීම නම් ඊතරම්ම සුබදායක වන්නේ නැහැ. මේ නිසා අද දිනේ ඔබට වැයවීම අධික වෙන්නට පුළුවන්. ඔබගේ අතින් අමතක වීමකින් හෝ මුදලක් වැඩිපුර කෙනෙකුට යන්න පුළුවන්. ඒ නිසා මුදල් හදල් ගනුදෙනු කරන විට ඉතා ප්‍රවේශම්වන්න. මොකද සමහර අවස්ථාවලදී ඔබගේ අතින් මුදලක් ඔබ කෙනෙකුට දුන්නොත් ඒක ආපහු ගැනීමට තියෙන ඉඩකඩ බොහෝ දුරට අඩුයි. ඔබ මොනවා කිව්වත් සමහරට ඒක නොදී ඉන්නත් පුළුවන්. ඒක නිසා ඒක පිළිබඳව විශේෂ සැලකිලිමත් වෙන මොකක් යම්සි දෙයක් වුණාට පස්සේ ඒ ගැන කතා කරලා සාකච්ඡා කරලා වැඩක් නැහැ. ධනෙ තැන්පත් කරගන්නත් තරමක බාධක පවතින දවසක්. එසේම ශරීර සෞඛ්‍ය වැනි දුර්වලතා ඇති අයට ඒවා වෙනස් කරගන්න පුළුවන් නිරෝගීමත් වෙන්න පුළුවන් දවසක්. ගමන් බිමන් වලින් තරමක් දුරට අවාසි පාඩු සිද්ධ වෙන්න පුළුවන්. නමුත් Tamanට වඩා වෙනත් අයෙකුට තමයි ඒ පාඩුව සිද්ධ වෙන්නේ. පවුලේ කෙනෙකුට වෙන්න පුළුවන්. තරමක් දුරට ගමන් බිමන් වලදී ප්‍රවේශම් වෙන්න අනතුරු මාරක සිද්ධ වෙන්න පුළුවන්.
ඒ ගැන විශේෂයෙන් සැලකිලිමත් වුණොත් හොඳයි. විශේෂයෙන්ම ජලය හා සම්බන්ධ කටයුතු වලින් අනතුරු වලින් බැහැරව හිටියොත් හොඳයි. එහෙම බැහැරව හිටියේ නැත්නම් සමහරට ඒක නිසා ඉදිරි කාලයේදී යම් පීඩාවකට ලක් වෙන්නත් ඉඩකඩ තියෙනවා. විශේෂයෙන් ඒ සඳහා නිසි ප්‍රතිකර්ම දීම හැර වෙනත් පිළියමක් ඒ සම්බන්ධයෙන් නැහැ. ජය අංකය 3 ජය වර්ණය කහ පැහැය. සිංහ ලග්නය. සිංහ ලග්නයේ ලග්නාධිපති රවි ග්‍රහයා පස්වැන්නේද දිනාධිපති ගුරු 11 වැන්නේද ගමන් කිරීම ඉතාමත් සුබදායකයි. ලාභ ලබන දේවල් වලින් ප්‍රයෝජන ගන්න පුළුවන්. ව්‍යාපාරික අංශවල නියැලෙන්නට ඒ ඉතාම හොඳ තත්ත්වයක්. ඒ වගේම ආදායම් මාර්ග වලට වැඩි කර ගන්නත් ඒක හොඳ තත්ත්වයක්. එසේම අධ්‍යාපනික අංශවල නියැලින්නන්ගේ අධ්‍යාපන කටයුතු වල යම් දියුණුවක් ප්‍රගතියක් දකින්න පුළුවන්. එය මූලික අධ්‍යාපනයට විශේෂයි. උසස් අධ්‍යාපනයේ එච්චර ලොකු බලයක් ඒක තුලින් ඇති කරන්න බෑ. හවුලේ කරන වැඩවලට තරමක බාධා ඇති කරන අතර ශරීර සෞඛ්‍ය දුර්වල වූ අයට ඒ තුලින් තමාගේ මානසික පීඩාවල් වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ශරීරයේ යම් රෝග පීඩා ඇති අයගේ රෝග පීඩා දුරු කර ගැනීම හැකියාව තියෙනවා. කේතු ලග්නයේ සිටියත් අනෙකුත් ග්‍රහයින්ගේ බලවත්කම නිසා බ්‍රහයින් පස්වැන්නේ සිටින නිසා යෝග බලය ඉස්මතු වෙලා තමාගේ පෙරපින් බලය ක්‍රියාත්මක කරගන්න පුළුවන්. පෙරපින් බලය ක්‍රියාත්මක කරගතහොත් ඔබට යම් ආකාරයක දියුණුවක් ප්‍රගතියක් දකින්නට පුළුවන්. විශේෂයෙන්ම රැකියා ස්ථානවල ගැටලු ඇති වෙන්න ඉඩකඩ තියෙනවා. ජය අංකය 5 ජය වර්ණය රතු පැහැය. කන්‍යා ලග්නය. කන්‍යා ලග්නයේ ලග්නාධිපති බුධ ග්‍රහයා 4 වැන්නේද දිනාධිපති ගුරු 10 වැන්නේද ගමන් කිරීම තරමක් යහපත් තත්ත්වයක්. රැකියාවල තත්ත්වයේ යම් දියුණුවක් ඇති කර ගැනීමටද ගෙදර දොරේ වැඩ කටයුතුවල සාර්ථක කර ගැනීමටද මේ තුලින් ඉඩකඩ ලැබෙනවා. එසේම සෙනසුරු 9 වැන්නේ ගමන් කරන නිසා අධික ඉවසීමේ ගුණයක් ඔබට අද දවස තුල ඇති කරනවා. ඒ ඉවසීමේ ගුණය තුලින් ඔබගේ මූලික ගැටලුවක් निराකරණය කර ගැනීමට ඔබට හැකියාව ලැබෙනවා. තරමක් දුරට ඉවසිලිමත් වීම තමයි කළ යුතු කාර්ය වෙන්නේ. ගෙදර දොරේ යම් අඩුපාඩු පවතින්න පුළුවන් මේ කාල සීමාව තුළ. ඒ අඩුපාඩු නිසාද ඔබට යම් අපහසුතාවයන් වලට ලක් වෙන්න ඉඩකඩ තියෙනවා. මේ තත්ත්වය මත ගෙදර අනිත් අයගේ බලපෑම් නිසාද මේ තත්ත්වය ඇති වෙන්නට පුළුවන්. කෙසේ වෙතත් ඔබගේ ගෙදර දොරේ වැඩ කටයුත්තක අලංකාරයේ දියුණුව වෙනුවෙන් ඔබට මුදලක් වැය කරන්න බොහෝ විට සිද්ධ වෙනවා. ආධ්‍යාත්මික වශයෙන් කිසියම් ආකාරයක දියුණුවක් අද ඔබට ලබන්න පුළුවන්. ඒ වගේම ගමන් බිමන් වලින් වාසිය ඇති වෙන්නත් පුළුවන්. ජලාශ්‍රිත කටයුතු වලින් ලාභ ලැබෙන්නත් පුළුවන් ඔබට. ජය අංකය 7 ජය වර්ණය කොළ පැහැය. තුලා ලග්නය. ලග්නාධිපති සිකුරු ග්‍රහයා 3 වැන්න වූ වික්‍රමස්ථානයේද දිනාධිපති ගුරු ග්‍රහයා 9 වැන්නේද ගමන් කරන අද දිනය ඔබට වාසනාවන්ත දවසක්. ගමන් බිමන් යෑමට විදේශ ගමන් යෑමට වන්දනා ගමන් විනෝදචාරිකා යෑමට ඉතා හොඳ දවසක්. තමන්ගේ හැකියාවන් දක්ෂතාවයන් ඔප්නා ගන්න පුළුවන්. විශේෂයෙන්ම නිර්මාණශීලී හැකියාවන් තිබෙන අයට කලාත්මක හැකියාවන් තියෙන අයට ගීත ගායනයේ සංගීතයේ නර්තනය වැනි දේවල් හැකියාවල් තියෙන අයට ඒ වගේම ප්‍රයෝජන ගන්නත් පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඔබට ගෞරව කීර්ති ප්‍රශංසා ලැබීමට පවා බොහෝ දුරට ඉඩකඩ තියෙනවා. ඔබ කුසේ හෝ ඇගීමට ලක් වෙන්නට ඉඩකඩ තියෙනවා. ව්‍යාපාරිකයින්ට අද තරම්ම සුබදායක නොවුනත් රැකියා කරන අයගේ රැකියාවල දියුණුව ඉතාම හොඳින් පවත්වාගෙන යන්න පුළුවන්. අධ්‍යාපනික අංශවල නියැලී සිටින දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලටත් තරමක් යහපත් තත්ත්වයක්. තමන්ට එරෙහි වන සතුරු කරදර වැනි දේවල් මර්ධනය කරගන්නට අද ඉතාමත් සුබදායක දවසක්. එසේම බලය අනිසි ලෙස යොදවන්නට ඉඩකඩ ඇති බැවින් තරමක් දුරට සැලකිලිමත්ව කටයුතු කිරීම හොඳයි. සහෝදරයින්ගේ උදව් උපකාර ලැබීමට මෙන්ම සහෝදරයින්ට පවා උදව් උපකාර කරන්න ඔබට සිද්ධ වෙන්නත් පුළුවන්. ජය අංකය 9 ජය වර්ණය නිල් පැහැය. වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්නයේ ලග්නාධිපති කුජ ග්‍රහයා 2 වැන්නේද දිනාධිපති ගුරු 8 වැන්නේද ගමන් කරන අද දිනය සමබර සමඵල දවසක්. ධනය එක්රැස් කර ඉතිරි කර ගැනීමට බොහෝ විට උත්සාහයක් දරන අතර එයින් සාර්ථක ප්‍රතිඵල අත් කර ගන්නත් පුළුවන්. එසේම දැනුම බුද්ධිය වර්ධනය කර ගැනීමට කටයුතු කරන අතර අලුත් දැනුම සොයන ශාස්ත්‍රීය දේවල් ගවේෂණය කරන අයට ඉතාමත් සුබදායක දවසක්. එසේම හවුලේ කරන වැඩවලින්ද තරමක වාසිය ඇති කරන්න පුළුවන් දවසක්. තමා සමග එක්ව කටයුතු කරන අය නිසා තමාට වාසිය ඇති වෙන්න බොහෝ දුරට ඉඩකඩ තියෙනවා. විශේෂයෙන්ම යාළු මිත්‍රයින්ගෙන් උදව් උපකාර ලැබෙන්න තියෙන ඉඩකඩත් බොහෝ විට හොඳයි. උදරාබාධ වැනි රෝග පීඩා ඇති අයට අද ඊතරම්ම සුබදායක වන්නේ නැහැ. රැකියා ස්ථානවලදී ඔබ අපහසුතාවයට පත් වෙන දේවල් වෙන්නත් පුළුවන්. එසේම ගෙවල් දොරවල් වලදීද ඔබට අධික ලෙස මුදල් අදල් වැය වෙන කටයුතු වල යොමු වෙන්න ඉඩකඩ තියෙනවා. තමන්ගේ පවුල පිළිබඳ වැඩි උනන්දුවකින් කටයුතු කරන්නට යාම නිසාත් අධික ලෙස මුදලක් වැය කරන්න සිද්ධ වෙන දවසක්. කෙසේ වෙතත් ඔබට තමන්ගේ කුටුම්බය රැක ගැනීමේ හැකියාව අද දිනය තුල බොහෝ විට පවතිනවා. ඒ සඳහා කටයුතු කිරීමත් සිදු වෙනවා. ජය අංකය 4 ජය වර්ණය රතු පැහැය.
ධනු ලග්නය. ලග්නාධිපති ගුරු ග්‍රහයා දිනාධිපතියාද වී හත්වැන්නේ ගමන් කිරීම ඊතරම්ම සුබදායක නොවන්නේ තරමක බාධක ඇති විය හැකි බැවිනි. තමා සමග එකට සිටින හෝ එකට වැඩ කරන අයගෙන් එවැනි බාධා එල්ල වන අතර විශේෂයෙන්ම විරුද්ධ ලිංගිකයන් නිසා ඔබ අපහසුතාවයට පත් වෙන්නටත් බොහෝ දුරට ඉඩකඩ තිබෙනවා. බලාපොරොත්තු අරමුණු ඉෂ්ට කර ගැනීමට යෑමේදීද යම් යම් අභියෝගවලට ඔබට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. නමුත් ඔබට ආදායම් මාර්ග රැකියාවල එතරම්ම ලොකු ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. එසේම ගෙදර දොරේ වැඩ කටයුතු කිරීමේදී තරමක අපහසුතා ඇතිවීමේ ඉඩකඩ තියෙනවා. ඔබ විඳින සුවපහසු අද ඔබගෙන් ගිලිහී යෑමේ ඉඩකඩකුත් තියෙනවා. ඒක නිසා යාන වාහන සුවපහසු උපකරණ ආදී භාවිතා කිරීමේදී යම් යම් ගැටලු වලට ඔබට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඔබ වෙනදාට යන පහසු තත්ත්වය අද දිනේ ඔබට නොති වෙන්නට පුළුවන්. ඒ නිසා තරමක අපහසුයෙන් වැඩ කටයුතු කරගෙන යාමට ඉඩකඩ තියෙනවා. විශේෂයෙන්ම ගෙදරදී මේ තත්ත්වය ඇති වෙන්න බොහෝ දුරට ඉඩකඩ තියෙනවා. තමන්ගේ හැකියාව වලින් ප්‍රයෝජන ගන්නට ඉඩකඩ බොහෝ දුරට පවතින අද දිනේ හවුලේ කරන වැඩවලින් යම් යම් බාධා ඇති කරන බව මතක තබා ගත යුතුයි. ජය අංකය 6 ජය වර්ණය කහ පැහැය. මකර ලග්නය. ලග්නාධිපති සෙනසුරු ග්‍රහයා 3 වැන්නේද දිනාධිපති ගුරු 6 වැන්නේද ගමන් කරන දිනය මිශ්‍ර ඵලදායක දවසක්. තමන්ගේ හැකියාවෙන් දක්ෂතාවයෙන් ප්‍රයෝජන ගන්නට පුළුවන් වගේම සහෝදරාදීන්ගේ උදව් උපකාර ලබන්නත් පුළුවන්. ශරීර සෞඛ්‍යයේ දුර්වලතා සතුරු කරදර වැඩි තරමක් බාධක එල්ල විය හැකි දවසක්. කෙසේ වෙතත් පිටස්තර අයගේ උදව් උපකාර ලබන්න පුළුවන්. විදේශ රටක සිටින අයෙකුට නම් විදේශිකයින්ගේ සහයෝගය ඇතුව තමන්ගේ වැඩේ සාර්ථකව කරගන්න පුළුවන්. ආදායම් මාර්ග වලින් දියුණු වෙන අයට තරමක් හොඳයි. රැකියාවල තත්ත්වය තරමක් යහපත් අතර හැරෙන දවසක්. ශරීර සෞඛ්‍යයේ යම් යම් දුර්වලතා බොහෝ දුරට ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම නිදාගත රෝග ඇති වැඩිහිටි අයට ඒ තත්ත්වය වඩාත් වැඩියෙන් දැනෙන්නටත් පුළුවන්. මුදල් හදල් ඉතිරි කර ගැනීමට තියෙන ඉඩකඩ බොහෝ දුරට අඩුයි. අනවශ්‍ය දේවල් වලට මිල මුදල් වැය වෙලා යන්න තියෙන ඉඩකඩ බොහෝ දුරට වැඩි. ඒක නිසා ධනය ගැන නම් අද කිසියම් ආකාරයක හොඳයි කියලා කියන්නට බෑ. ඒ තත්ත්වය තරම දුර්වල වෙනවා. ගෙවල් දොරවල් වැඩ කටයුතු වෙනුවෙන් මුදලක් හදලක් වැය කරන්න ඔබට ඔබගේ අතින් සිද්ධ වෙන්න ඉඩකඩ තියෙනවා. පවුලේ අයගේ යුතුයකම් වගකීම් ඉෂ්ට කරන්න යාම නිසාද තමාට තරමක පාඩුදායක තත්ත්වයක් ඇති වෙන්න ඉඩකඩ තියෙනවා. ජය අංකය 3 ජය වර්ණය නිල් පැහැය. කුම්භ ලග්නය. ලග්නාධිපති සෙනසුරු ග්‍රහයා දෙවැන්නේද දිනාධිපති ගුරු පස්වැන්නේද ගමන් කරන අද දිනේ ඔබට ඉතාමත් සුබදායකයි. තමන්ගේ බලාපොරොත්තු අරමුණු ඉෂ්ට කරන පෙර පින් වලින් පිරුණු දවසක් අද දවස. අද ඔබට ධනය ලබන්නට වාසනාව තියෙනවා. බලය ලබන්නටත් වාසනාව තියෙනවා. අධ්‍යාපනයේ වැනි දේවල් වලටත් ඉතාම හොඳයි. රැකියාවල තත්ත්වයේ වැඩි වර්ධනයක් ඇති කරන අද දවස ඔබට ව්‍යාපාරිකයෙක් නම් ලාභ ලැබෙන දවසක් බවට කිව හැකි. හවුලේ කරන වැඩවලට එච්චරම හොඳ නැහැ. පෞල් ජීවිත ගත කරන අයගේ පෞල් ජීවිතවල ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ප්‍රේම සම්බන්ධකම් පවත්වන අයගේ සබඳතාවලට ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ නිසා තරමක් කල්පනාවෙන් කටයුතු කරලා එමේ ප්‍රශ්න විසඳා ගැනීම හොඳයි. තරමක් දුරට පදිංචි ස්ථානවල අඩුපාඩු ඔබට ලැබෙන්න දකින්න පුළුවන්. ඒවා ඉෂ්ට කරන්න යාම නිසා ඔබගේ අතින් කිසියම් ආකාරයක මුදලක් වැය වෙලා යන්නත් පුළුවන්. ඒ නිසා ඒ පිළිබඳත් තරමක් සැලකිලිමත් වෙලා ඉන්න ඕන. ගෙදර අයගේ ආදායම් මාර්ග දුර්වල වීම නිසා ඔබට ගෙදර අයගේ ආදායම් මාර්ග වෙනුවෙන් කටයුතු කරන්න සිද්ධ වෙන දවසක්. තරමක් දුරට බාධකද ඇති කළ හැකි දවසක්. ජය අංකය 7 ජය වර්ණය කොළ. මීන ලග්නය. මීන ලග්නයේ ලග්නාධිපති ගුරු ග්‍රහයා දිනාධිපති ආද වී සිටින අතර ඊට යෝග්‍ය ඇති චන්ද්‍රයා නිසා මීන ලග්නෙමියන්ට අද සාර්ථක දවසක්. තමන්ගේ බලාපොරොත්තු අරමුණු සාර්ථක වෙනවා සේම තමන් සිතන පතන දේ ඉෂ්ට කර ගැනීමට බොහෝ දුරට තමන්ගේ චිත්ත ශක්තිය යොදවලා ඒ තුලින් ක්‍රියාත්මක වෙනවා. තමන්ට වඩා කුඩා අයගෙන් බහල අයගෙන් තරමක් ප්‍රයෝජන ගන්න පුළුවන් දවසක්. අන් අයට උපදෙස් දෙන්නට පවා බොහෝ දුරට ඉඩකඩ තියෙනවා. ගෙදර දොරේ වැඩ කටයුතු වලදී ඔබ ප්‍රමුඛත්වයක් අරගෙන ක්‍රියා කරනවා. ඒ සඳහා නායකත්වයේ දරනවා. ඒවා සාර්ථකව නිම කරගන්න හැකියාව ලැබෙනවා ඉතා ඉක්මනින්ම. එසේම තරමක් දුෂ්කරතාද පැවතින්න පුළුවන් සෙනසුරු ලග්නයේ ගමන් කරන නිසා වැඩිහිටි අයට විශේෂයි. වැඩිහිටි අයගේ ආයු බල ශක්තියට එතරම් බාධාවක් ඇති නොවුනත් ශරීර සෞඛ්‍යයට මේ තත්ත්වයේ බාධකයක් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම අමනුෂ්‍ය පීඩා වැනි පීඩාවන්ගෙන් පෙළෙන අය ඉන්නවා නම් ඒ අයගේ තත්ත්වය ඉතාමත් නරක අතට හැරෙනවා අද දවස තුල මේ පීඩාවල් ඇතිවීම තුලින්. ඒ නිසා මේ පිළිබඳ විශේෂ සැලකිලිමත් වන්න රැකියාවල කිසියම් ආකාරයක ප්‍රගතියක් දකින්න පුළුවන්. ජය අංකය 9 ජය වර්ණය රතු පැහැය. අදට නියමිත දවස වැඩසටහන. අද දවස වැඩසටහන මේ අවසන් වන්නේ. අද අවුරුද්දේ පළවෙනි දවස. විශේෂයෙන් ඔබට ඉතාමත් සාර්ථක දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අවුරුද්දේ පළවෙනි දවස හොඳ වුණොත් මුළු අවුරුද්දම හොඳයි. ඒ නිසා අද දවස හොඳින් ගත කරන්න ඔබට මේ උපදෙස් තුලින් හැකි වේයි කියා මම විශ්වාස කරනවා. එහෙමනම් ආයෙ හෙටත් හමු වෙමු මෙවැනි වැඩසටහනක් තුලින්. සියලු දෙනාට තෙරුවන් සරණයි.